මේ වෙද්දී යළිත් වතාවක් කලාපය තුළ යම් ආකාරයක අවදානම්කාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. කුවේට් රාජ්‍ය තමන්ගේ දැඩි විරෝධය ඉරානයට එරෙහිව පළ කර තිබෙනවා. ඒ තමයි බහරේන් භූමියට යළිත් වතාවක් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමත් සමගයි. සටන් විරාමයකට සාම ගිවිසුම් අත්සන් තැබීමෙන් පසුව මේ වෙද්දී සිදුවුණු මේ ඛේදවාචකය පිළිබඳ කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ දැඩි විරෝධය ෆ්ලැග්‍රාන්ට් වයලේෂන් මේක සම්පූර්ණයෙන්ම බහරේන් රාජ්‍ය ස්වාධීපත්වය බිඳ වැටීමක් සහ ඒ උල්ලංඝනය කිරීමක්. ඒ වගේම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව දැඩි ලෙස බිඳ වැටීමක් බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර නීතීන්ට පරිබාහිර ක්‍රියාවක් බව. කුවේට් රාජ්‍යය දැඩිව ඉරානයට මතක් කර දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී ජාත්‍යන්තර මේක අබද්ධව සාමය සඳහා වුණු වැඩපිළිවෙලක් ගෙන යන මොහොතකදී මෙවැනි ක්‍රියාකාරකම් සිදුවීම අතිශය කනගාටුදායක බවද කුවේට් රාජ්‍ය මේ වෙද්දී ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම ගල්ෆ් කලාපය ආශ්‍රිතව මේ වෙද්දී යම් ආකාරයක නෙගෝෂියේෂන්ස් ක්‍රියාත්මක වෙලා සාමය සඳහා ගමන් කරමින් තිබෙන වෙලාවක ගිවිසුම් අත්සන් කර තිබෙන වෙලාවක මෙවැනි සිදුවීම් පිළිබඳ තමයි පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙලා තිබෙන්නේ. ඒ අනුව ඉරානයේ මේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරන බව කුවේට් රාජ්‍යය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් බහරේනය වෙනුවෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ වගේම මේ වෙද්දී කුවේට් රාජ්‍යය තුළ දේවස්ථාන ඇතුළතදී ඒ වගේම තවත් ස්ථාන රැසකම මොස්ක් ඇන් හුසේනියාස් through the country held ceremonies commemorating Ajora and the martyrdom of the Imam Hussein. ඒ තමයි මේ වෙද්දී ඉමාම් හුසේන්ගේ මරණය සම්බන්ධයෙන් ඒකාබද්ධව සංවේගය පළ කරමින් දේවස්ථානවල සහ නිකුත් ස්ථානවල ආගමික සමාජිකයන් ඒකාබද්ධ වීමක් සිදු වෙන බව අරබ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඒ අනුව කුවේට් මේ වෙද්දී අජෞරා එහෙමත් නැතිනම් මේ යම් ආකාරයක ඉමාම් හුසේන්ගේ අවසන් ගෞරව දක්වමින් ඔහු සිහිපත් කිරීම සිදු කරනවා කියලා තමයි මේ වෙද්දී වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන කාරණය තමයි මේ වෙද්දී කුවේට් රාජ්‍ය ආරක්ෂිතයි කිසිදු ගැටලුවක් නැහැ කියන කාරණය කුවේට් ආරක්ෂක අංශ ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර ගැටුම කුමන මොහොතක යලි පුපුරා යයිද කියන කාරණය පැහැදිලි ප්‍රශ්නයක්.